අයිබෝන් සුබ දවසක්. ඔයාලා දන්නවද විශාල මිලිටරි බලයක් තියෙන ඇමරිකාව එහෙම නැත්නම් යුද්ධ බලයක් තියෙන ඇමරිකාව වියට්නාමයත් එක්ක යුද්ධ කරලා ජයග්‍රහණය කරගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි වියට්නාමයට ඇමරිකාවත් එක්ක අවි සහ පිරිස් බලයෙන් හැප්පෙන්න බැරි නිසා වියට්නාමය විශේෂ මිලිටරි උපක්‍රම පාවිච්චි කරා. ඇත්තට මේ මිලිටරි උපක්‍රම ගරිල්ලා මිලිටරි ස්ට්‍රැටජිස් කියලා තමයි නම් කරලා තිබ්බේ. ඉතින් මේ ගරිල්ලා මිලිටරි ස්ට්‍රැටජිස් අද වෙනකොට ලෝකේ තියෙන ගොඩක් ක්ෂේත්‍රවලට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් එක්කම ගරිල්ලා සයන්ස්, ගරිල්ලා පොලිටික්ස්, ගරිල්ලා කන්ස්ට්‍රක්ෂන්, ගරිල්ලා මාකටිං විදියට ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගරිල්ලා මාකටිං සම්බන්ධව. මොකද්ද මේ ගරිල්ලා මාකටිං කියන්නේ කියන එක අපි යම් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේම ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරන්න, ඒ වගේම notification bell එක on කරලා තියාගන්න කියලා. හරි, එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ගරිල්ලා සටන් ක්‍රම කියන්නේ විශාල අවිබලයක් එහෙම නැත්නම් විශාල පිරිස් බලයක් තියෙන හමුදාවක් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න අමාරු නම් එහෙනම් නැත්නම් අපහසු නම් විවිධ උපක්‍රම යොදලා සතුරු හමුදාවම නොමග යවලා සතුරු හමුදාව සර්ප්‍රයිස් කරලා භූමියේ තියෙන වාසිය ප්‍රයෝග කරගෙන සැඟව සිට සතුරාට දැඩි හානි කිරීම තමයි මේ ගරිල්ලා සටන් ක්‍රම කියන්නේ. වර්තමානයේ ව්‍යාපාර දියුණුවටත් මේ ගරිල්ලා මාකටිං කියලා සබ්ජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ගරිල්ලා මාකටිං කියන්නේ කන්වෙන්ෂනල් විදිහෙන් මිදිලා අන්කන්වෙන්ෂනල් විදිහට. ඒ කියන්නේ සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාගේ මනසට දැනෙන විදිහට යැවීම එහෙම නැත්නම් අප්‍රෝච් වීම තමයි මේ ගරිල්ලා මාකටිං කියන්නේ. හරියට මං උඩින් කිව්වා වගේ සතුරාට සැඟව සිට දැඩි හානි සිදු කරනවා වගේ දෙයක් තමයි මෙතනින් අදහස් වෙන්නේ. පාරිභෝගිකයා ආකර්ෂණය වෙන විදිහට, සර්ප්‍රයිස් එකක් වෙන විදිහට, එහෙම නැත්නම් හාස්‍ය මුසු විදිහට සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා ඔයාගේ කස්ටමර්ට එහෙම නැත්නම් ඔයාගේ ෆියුචර් කස්ටමර්ට අප්‍රෝච් වෙන එක තමයි මෙතනින් මේ ගරිල්ලා මාකටිං කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔයා මේ සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා මං අර උඩින් කිව්වා වගේ සර්ප්‍රයිස් එකක් තියෙන විදිහට, ආකර්ෂණය තියෙන විදිහට, ඒ වගේම හාස්‍ය මුසු විදිහට කස්ටමර්ට ඔයාගේ භාණ්ඩය හෝ සේවාව ඔයා පිළිගන්නවද්දී එහෙම නැත්නම් ඔයාගේ ප්‍රචාරණය කරද්දී කස්ටමර්ට මේකේ තියෙන දේ එයාගේ මනසේ රැඳෙනවා. ඉතින් මේක තමයි ගරිල්ලා මාකටිං එකේ සරල අදහස. ගරිල්ලා මාකටිං ක්‍රම ලෝකෙ ගොඩාක් තියෙනවා. ඉතින් මේ ලංකාවේ නෛතික රාමුව සහ සංස්කෘතිකම රාමුව තුල අපේ රටට ගැලපෙන ක්‍රම පහක් සම්බන්ධයෙන් ඔයාලට දිරේදී ඉස්සර ක්‍රම පහ සම්බන්ධයෙන් මම සාකච්ඡා කරනවා. ඒ වගේම ඊට අමතරව තවත් එක කාරණාවක් කතා කරනවා ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන අති විශේෂ ක්‍රමයක්. ඉතින් මේ අති විශේෂ ගරිල්ලා මාකටිං ක්‍රමය දැනගන්න අපේ වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න කියලා ආරාධනා කරනවා. පළවෙනි ගරිල්ලා මාකටිං ක්‍රමය තමයි වෛරල් මාකටිං. පාරිභෝගිකයන්ගේ සිත් ඇද ගන්නා සුළු විදිහට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට දැනෙන විදිහට පාරිභෝගිකයන් කතා කරන විදිහට හාස්‍ය විදිහට ඒ වගේම එයාලා පාරිභෝගිකයන් කුතුහලයේ පිරෙන විදිහට භාණ්ඩය හෝ සේවාව හඳුන්වා දීම ප්‍රචාරණය කිරීම වගේ දේවල් මෙතන මේ වෛරල් මාකටිං එකෙන් අදහස් වෙනවා. උදාහරණයක් විදිහට උදාහරණ ඕනේ. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. 続くんだろうな、こんなこと。さあな。泣いてんのか？別に。地震だ。地震だ。地震だ。Syria roofing tile. දැක්ක නේද? මේ වගේ එකක් දැක්කහම ඔයාට උනත් එකපාරම ක්ලික් කරගන්න බැරි වුණා නේද මේක මොකද්ද කියලා. මෙන්න මේ වගේ ගරිල්ලා මාකටිං ක්‍රම තුලින් ඔයාගේ පාරිභෝගිකයන්ගේ මනසට දැඩි පණිවිඩයක් ඔයාගේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක සම්බන්ධයෙන් දෙන්න පුළුවන්. මේ වගේ ගරිල්ලා මාකටිං ක්‍රම තුලින් ඔයාගේ පාරිභෝගිකයාට ඔයාගේ ප්‍රොඩක්ට් එක, සර්විස් එක එහෙම නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක ජීවිතේට අමතක වෙන්නේ නැති විදියට මෙන්න මේ පණිවිඩය දෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ඇම්බියන්ට් මාකටිං කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු ගැවසෙන තැන්වල පරිසරයේ ඇට්‍රැක්ට් වෙන්න, ඒ කියන්නේ ආකර්ෂණීය විදිහට නිර්මාණශීලීව භාණ්ඩය හෝ සේවාව ප්‍රවර්ධනය කිරීම. ඔයාලට දැන් බලන්න පුළුවන් මේ මැක්ඩොනල්ඩ් එකේ ආර මාරු වෙන තැන හදලා තියෙන විදිය. ඒකත් එක්කම මේ කිට්කැට් ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙන විදිය බලන්න. මේකට තමයි ඇම්බියන්ට් මාකටිං කියන්නේ. තුන්වෙනි කාරණාව තමයි
perfume marketing. මේකෙන් කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක හෝ සේවාව අමුතු විදිහට පාරිභෝගිකයා එහෙම නැත්නම් බලන සියලුම දෙනාව කන්ෆියුස් වෙන විදිහට පුදුම වෙන විදිහට ඩිස්ප්ලේ කරලා තියෙන එකට තමයි මේ perfume marketing කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු ඔයා බීම බෝතල් හදලා විකුණන කෙනෙක් කියලා. ඉතින් බීම බෝතලේ ඔයා ඩිස්ප්ලේ කරන තැනක ඔළුවෙන් හිටවලා තිබ්බොත් ඒක perfume marketing එකක් වෙනවා. ඒ වගේම ඔයා පළතුරු කඩේකට ගියා කියලා පළතුරු කඩේ කොමඩු විකුණන තැන කොමඩු ගෙඩිය කපලා දෙකට පළලා ඩිස්ප්ලේ කරලා තියෙන්නේ මේ perfume marketing එකේ කොටසක් විදියට. හතරවෙනි කාරණා තමයි wild posting කියන්නේ. උඩින් කතා කරන perfume marketing එකෙන් භාණ්ඩයේ ඩිස්ප්ලේ කරන ආකාරය තමයි සඳහන් කරේ. හැබැයි wild posting එක කියන්නේ ඔයාගේ භාණ්ඩය හෝ සේවාව බ්‍රෑන්ඩ් එක සම්බන්ධයෙන් දැන්වීමක් එහෙම නැත්නම් ආකර්ශනීය වීඩියෝ එකක් පෝස්ටර් එකක් වගේ දේවල් වෙනස් විදියට පළ කරන එක තමයි මෙතනින් මේ wild posting කැටගරි එකෙන් කියන්නේ. උඩින් ගත්ත උදාහරණයම ගත්තොත් එහෙම ඔයා ආකර්ශනීය පෝස්ටර් එකක් හදලා තියෙනවා කියලා අපි හිතමු. ඒක ඔයා බීම බෝතලේ ඔළුවෙන් හිටන් ඉන්න ආකාරයට ඩිස්ප්ලේ කරා වගේම පෝස්ටරෙත් ඔළුවෙන් හිටන් ඉන්න ආකාරයට ඩිස්ප්ලේ කරන එක wild posting එකක් විදියට ගන්න පුළුවන්. පස්වෙනි කාරණාව තමයි experiential marketing කියන්නේ. ඔයා කතරගම ගිහින් තියෙනවද? ගිහින් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් දන්නවා ඇති මාර්කේ දෙපස තියෙන ස්විට්ස් කඩවල් වල සාම්පල් එක එක්ස්පෙරිමන්ට් කරන්න දෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් එක අරගෙන මිලදී ගන්න විදියට එයාලා ඒ තත්ත්වේ හදාගෙන තියෙනවා. මම දන්නේ එයාලා මේ experiential marketing ගැන දන්නවද කියලා. නමුත් හැබැයි එතන වෙන්නේ මේ experiential marketing කියන concept එක. ඒ කියන්නේ ඔයාගේ පාරිභෝගිකයාට භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්න කලින් භාණ්ඩය හෝ සේවාව එක්ස්පීරියන්ස් කරන්න ඉඩ දීලා භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්න තැනීමට පත් කිරීම තමයි මේ එක්ස්පීරියන්ෂල් මාකටිං තුලින් කරන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ක්‍රම පහට අමතරව තවත් එක ලංකාවට වැදගත්ම ගරිල්ලා මාකටිං ක්‍රමයක් මම ඔයාලට කියලා දෙනවා කියලා කිව්වා. ඉතින් ඒ ක්‍රමය තමයි rub off effect කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් අය මේ දවස්වල දන්නවා ඇතිනේ ගොඩක් පසුගිය කාලේ වගේම මේ මෑත ඉතිහාසයේ ගොඩක් ට්‍රෙන්ඩින් ටොපික් ආවා. උදාහරණයක් කිව්වොත් එහෙම සට්ටපඩි, ඒ වගේම house ad, big question, ඒ වගේම මේ දවස්වල තියෙනවා අපිට පාන්ද. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා ඔයාගේ බ්‍රෑන්ඩ් එක, ඒ වගේම ඔයාගේ ප්‍රොඩක්ට් එක, ඔයාගේ සර්විස් එක ප්‍රොමෝට් කරගන්න එකට තමයි මේ rub off effect කියන්නේ. ඉතින් මේක තමයි ලංකාවට ගොඩක්ම ගැලපෙන මේ දවස්වල ගොඩක්ම ගැලපෙන ගරිල්ලා මාකටිං ක්‍රමය. හරි. මම හිතනවා ඔයාලා මේ ගරිල්ලා මාකටිං ක්‍රම ගැන යම් කිසි දැනුමක් ගන්න ඇති කියලා. මේ දේ ඔයාගේ ව්‍යාපාරයේ බ්‍රෑන්ඩ් එකට එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකට සර්විස් එකට ප්‍රවර්ධනය කර ගැනීමට උපකාර කරගන්න. මොකද ඔය මේකෙන් ඔයාගේ බිස්නස් එකේ දියුණුව කාටවත්ම වළක්වන්න බෑ. වගේම දියුණුව ස්ථිරව සිදු වෙනවා. ඉතින් මට මිස් වෙච්ච මොකක් හරි ගරිල්ලා මාකටිං ක්‍රම තියෙනවා නම්, ඒ වගේම ලංකාවට ගැලපෙන ගරිල්ලා මාකටිං ක්‍රම තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන්ම ඔයා යම් කිසි දැනුමක් අපේ channel එකකින් ගත්තා නම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන්ම ගිහින් එන්නම්. සුබ දවසක්.